මේක මේ කතාව වෙලා තියෙන මෙහෙමයි. මේ ගෙදර මේ අක්කයි නංගි අම්මලා කට්ටිය ඔහොම ඉඳලා මේගොල්ලන්ගේ කොහොම හරි පුංචිලා යාපනයේ ට්‍රිප් එකක් යනවා කියලා මේගොල්ලන්ටත් කතා කරලා ඊට පස්සේ මේගොල්ලෝ ඉතින් පුංචිලාගෙන් අහලා දවස් 3ක ට්‍රිප් එකක් ඒ හින්දා ඉන්න තැන එහෙම බුක් කරලාද තියෙන්නේ එහෙම කියලා ඊට පස්සේ පුංචි කියලා ඔව් බුක් කරලා තියෙන්නේ හොඳ තැනක් හොටෙල් එකක් එහෙම කියලා තමයි මේගොල්ලොත් ඉතින් යන්න කැමති වෙලා ඕන්න දැන් යාපනයේ ගිහිල්ලා මේගොල්ලන් ගෙදර වැඩ කරපු මේ ආන්ටි කෙනෙක් හිටියා කිව්වා එයා ටැමිල් එක්කෙනෙක් එයාවත් එක්කගෙන ගිහිල්ලා ඊට පස්සේ කොහොම හරි මේ යද්දි මේ බඩුත් අරන් ඔක්කොම කරලා යාපනයට යද්දි දවල් වෙලා බඩු අරන් ඔක්කොම කරලා මේ වෙනකොට හවස් වෙලා ඊට පස්සේ පුංචිලා කතා වෙනවලු දැන් මාර වැඩේ මේ නතර වෙන්න තැනකට කතා කරෙත් නෑ දැන් රැත් වෙලා ඔහොම කීකී ඊට පස්සේ මේ අය නංගි මූණට මූණ බලාගෙන දැන් මේ දෙන්නට කේන්ති ගිහිලා දැන් මේගොල්ලෝ ඇව්වහම කියලා නතර වෙන්න තැනක් තියෙනවා ඔක්කොම බුක් කරලා තියෙන්නේ කියලා ඒ උනට මේගොල්ලෝ බුක් කරලා නැහැ කලින් ඊට පස්සේ මේගොල්ලෝ දැන් එක එක තැන් වලට කතා කර කර යනවලු බලනවලු කිසිම තැනක් හරියන්නේ නැලු කාමර නැලු සමහර ඒවා ෆුල්ලු එහෙම ඊපස්සේ මේගොල්ලන්ට එක තැනක් සෙට් වෙලා ඒ අයිතිකාරයා මේගොල්ලන්ට කියලා මේ මම මේක කාටවත් මේ දෙන්නේ නැහැ මම මේක රෙන්ට් කරලා නැහැ හුඟ කාලෙකින් දැන් රෑ වෙලා ඔයගොල්ලන්ට යන්න දනක් නැහැ කිව්ව හින්දායි මම මේක දෙන්නේ එහෙම කියලා මේගොල්ලෝ ටිකක් ඇතුල් පාරකින් එක ගෙදරකට එක්කන් ගිහින් තියෙනවා හෙන්නම කළුවරයිලු ඒ ගෙදර ලයිට් උත් නැලු මුකුත් නැලු ඊට පස්සේ අර අයිතිකාරයා කිව්වලු මේ ගෙදර ලයිට් උත් නැහැ මුකුත් නැහැ මම මේ බල්බ් 3ක් විතර අරන් එන්නම් පොඩ්ඩක් එළින් වෙලා ඉන්නේ කියලා ඊට පස්සේ මේගොල්ලෝ එළියට වෙලා ඉද්දි අයිතිකාරයා බයික් එකේ ගිහලා බල්බ් 3කුත් අරගෙන ආවිල්ලා මේගොල්ලන්ට දීලා ඊට පස්සේ කොහොම හරි මේගොල්ලෝ ගෙදරට ඇතුළට යනකොටම මේ දොර ගාව යකෙක්ගේ ෆොටෝ එකක් ගහලා තියෙනවලු පින්තූරයක් යකෙක්ගේ පින්තූරයක් මේක දැකලා බය වෙලා ඔක්කොටම වඩා ඊට පස්සේ මේ එතන හිටපු තව කෙනෙක් වළු නෑ නෑ බය වෙන්න එපා ඔය මේ යාපනයේ පැත්තේ අදහන දෙවි කෙනෙක්ගේ ෆොටෝ එකක් තියෙන එහෙම කියලා ඊට පස්සේ දැන් බල්බ් 3යිනේ තියෙන්නේ එක බල්බ් එකක් දැම්මලු කුස්සියට අනිත් බල්බ් එක දැම්මලු බාත්රූම් එකට අනිත් බල්බ් එක දාලා තියෙනවා මේ ඇඳුම් ඇඳ ගන්න එහෙම උමනා වෙයි කියලා එක කාමරයකට. ඊට පස්සේ මේගොල්ලෝ මේ මුලින්ම ගියාලු දැන් කුස්සියේ බල්බ් එක තියෙන හින්දා ඒකේ එළිය වැටෙයි කියලා කුස්සිය ගාවම කාමරයකට ගිහින් දොර ඇරියාම ඒ කාමරේ ඇතුලේ දොර චරස් ගාලා ඇරුණාලු ඒ කාමරේ ඇතුලේම දෙවි රූප තියලා නිකන් මෙහෙන්දි ඇඳලා වගේ නිකන් පූජාවක් කරපු වගේ සීන් එකලු. දැන් එතන නිදා ගන්න බෑනේ. හෙන්නටම දෙවි රූපලු. ඊට පස්සේ සාලෙහා පැත්තේ කාමරයට ගිහිල්ලා මේගොල්ලෝ. මොකද අනිත් කාමරේ දේ වෙනකොට වෙන කෙනෙක් අල්ලගෙන අර ලයිට් එක දාපු කාමරේ. ඊට පස්සේ මේ අය නංගි බිම තමයි නිදා ගන්න තිබිලා තියෙන්නේ. ඊට පස්සේ මේගොල්ලෝ ඉතින් නිින්ද යන්නෙත් නෑලු. ඒ කාමරේ මේගොල්ලොත් එක අම්මයි පුංචිද නැන්ද හරි කොහොම කවුරු හරි ඉඳලා තියෙනවා. නිින්ද යන්නෙත් නෑලු. මේ අය නංගි ඉතින් බැන ඉන්නවලු අපරාධය ආවේ. ඒ සල්ලි වලින් කෑගනම් හොඳයි ගගා. ඇත්තනේ අර බිම නිදා ගන්න ගියාම අමාරුයිනේ ඉතින්. මේ මොකද හොඳ තැනක් එන්නේ නැති කියලා හිතාගෙන මේගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මේ පිරිමි කට්ටිය එළියට ගියාලු ඩ්‍රින්ක් එකක් දාන්න. මේගොල්ලන්ට ඉතින් නිින්ද ගියෙත් නෑලු. මේ කොහොම හරි මේගොල්ලන්ට ඇහිලා තියෙන එක සැරයක් ජනේලෙ පැත්තෙන් මේ නිකන් අර කොළවලට අඩිය තියලා ඇවිදින සද්දේ. හැබැයි මේගොල්ලෝ ඒකට බය වෙලා නෑ. මොකද පිරිමි කට්ටිය එළිය ඩ්‍රින්ක් එකක් දාන්න ගමන් ඉඳලා තියෙන්නේ. ඒතකොට ඒගොල්ලෝ කවුරු හරි වෙන්න දී කියලා තමයි මේගොල්ලෝ හිතලා තියෙන්නේ. ඊට පස්සේ ටික වෙලාවක් යනකොට මේගොල්ලන්ට පුදුම පල් ගඳක් ආවලු. නිකන් හරක් බෙටි ගොම නිකන් අර මේ ආයි මොන හරි පල් වෙලා වගේ හොම ගඳක්. මේ ඒකත් මේගොල්ලෝ හිතුවලු දැන් යාපනයේ පැත්තේ සත්තු හැම ඉන්නවනේ. ඒ හින්දා වෙන්නේ නැති කියලා. ඊට පස්සේ රෑ නිින්දේ ආගෙන එනකොට මේගොල්ලන්ට ඇහෙනවලු මිනිස්සෙක් හිනෝ හයියෙන් ගොරවනවා නිකන් සතෙක් ගොරවනවා වගේ. ඊට පස්සේ මේගොල්ලෝ බැලුවලු මේ සාලෙට ටෝච් එකකුත් ගහලා බැලුවලු බීබු කවුරු හරි වැහිලා ගොරවනවද දන්නේ නැහැ කියලා ඒගොල්ලන්ටත් බැන ඔහොමම ඉඳලා ඊට පස්සේ මේ කොහොම හරි මේගොල්ලන්ට නිින්ද ගිහිල්ලා උදේ හැරුණාට පස්සේ කට්ටිය ඉතින් කුස්සියේ උයනවලු අම්මලා හැම. ඊපස්සේ ගිහින් අහලා මේ කවුද අනේ ඊයේ රෑ ගෙරෙව්වේ අපි දෙන්නට නිදා ගන්නත් නැහැ ඔහොමයි කියලා මේගොල්ලෝ ගිහිල්ලා අහලා. ඊපස්සේ අම්මලා කිව්වලු ගොරවන්න කවුරුත් හිටියේ නැහැ මේ පිරිමි කට්ටියත් බස් එකේමයි නිදාගත්තේ ඒගොල්ලන්ට රෑ දිස්සේ දොරවල් ඇරයට දඟලන්න ඕනේ නැති හින්දා මේ ගෑනු කට්ටිය විතර හිටියේ. ඉතින් එහෙම ගෑනු කට්ටිය ගොරවන හඩගුත් නෙමෙයිලු. ඊපස්සේ ඇන්ටි කෙනෙක් කිව්වලු තව අපි මමත් බිමනේ නිදාගත්තේ මට නම් ගොරවන සද්දයක් ඇහිලා නැහැ කියලා. ඊට පස්සේ බැරිනම් මේ දෙන්නට විතරයි ඇහිලා තියෙන්නේ. ඊට පස්සේ කොහොම හරි මේගොල්ලෝ ඒ දවසේ උයලා මේ නිකන් ඇවිදලා කරලා ගෙදර එනකොට අර උය ඇවිල්ලා කණ්ඩ බලනකොට අර උයපු කෑම ටික ඔක්කොම පිනුළු වෙලාලු. ගෙදරින් අරන් ආපු පොලොස් එකක් තිබිලා තියෙනවා. ඕකත් පිනුළු වෙලා. මේ එහෙම වෙන්න විදිහක් නැහැ. චිකන් ඩෙවලුයි පරිප්පුත් තෙල් දාලා හින්දාලා හදලා තියෙන්නේ. හැබැයි අර දවස් ගණන් පිරුණු වෙලා වගේ කැම පිරුණු වෙලා. ඊට පස්සේ මේ කට්ටිය ආවෝ හිතන්න එපා මේ කියලා ආපහු යන්න අරගෙන ඊට පස්සේ මේ අය නංගි ඒ ළඟ කියන්නේ කිලෝමීටරයක් විතර යන්න ඕනි කිව්වා. කඩේකට ගිහිල්ලා මේ ඒ කඩේ කණ්ඩ දෙයක් තිබෙන්නේ නැලු. නිකන් මේ මොනවද රටකජු විතරයිලු මේගොල්ලෝ කන දෙයකට තිබ්බ. ඊට පස්සේ රටකජු අරගෙන දෙන්නත් එක්ක බැන රටකජුත් කකා පාරේ ඇවිල්ලා ඊට පස්සේ මේ ගෙදරට ඇවිල්ලා ගේ පඩිය උඩ වාඩි වෙලා ඉන්න ගම මේ නංගි පෙන්නලා පොඩ්ඩක් එන්නකෝ කියලා
වැලි පාරක් තියෙනවා කියලා කිව්වා. ඒ පාර ටිකක් මෙහාට වෙන්න. මෙයා ගිහින් බලනකොට ගෑනු කෙනෙක් ඉන්නවලු. දනිස්සෙන් උඩ ටික විතරයිලු තියෙන්නේ. එයා නිකන් පාවෙනවා වගේලු. මේ සුදු පාට ඡායාවක් වගේ දැකලා තියෙන. දනිස්සෙන් පහළ නෑලු. මේ මූණත් නිකන් මෙයා වෙලා එන අමුතු විදිහේ මේ ගෑනු කෙනෙක් මේගොල්ලෝ දැකලා තියෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ මේ ගේට්ටුවෙන් ඇතුළට දුවගෙන ඇවිල්ලා ඊට පස්සේ මේගොල්ලෝ කිව්වලු හරි දැන් කවුරු ආවත් මේ ගේට්ටුව ඉස්සරහින් යන්න ඕනේ අපි චුට්ටක් බලමු කියලා. ඊට පස්සේ දෙන්නත් එක බලාගෙන හිටියලු කවුරුත් ආවේ නැල්ලු. ඊට පස්සේ ආයේ ගිහිල්ලා මේගොල්ලොත් එක්ක එළියට ගිහිල්ලා මේ බලලා අර විදිහටම ටිකක් ඉස්සරහට වෙන්න අර විදිහටම ගෑනු කෙනා ඉන්නවලු. මූණ පිච්චිච්ච මූණවලු තිබිලා තියෙන්නේ. ඒවල හොඳටම දැකලා තියෙනවා මේගොල්ලෝ. ඊට පස්සේ මේගොල්ලෝ කෑ ගහගෙන ගිය ඇතුළට ඇවිල්ලා ඊට පස්සේ අම්මා බැනලා මේ ලැජ්ජ නැතුව දෙන්නත් එක රට කජුක කාවා මේ හොල්මන් වෙන්නේ නැතුව ඉදී දරගයි මේක කියලා අම්මත් හොඳටම බැනලා. ඊට පස්සේ මේ කුමාරි එදා ඊට පස්සේ මේ දැන් ඕවත් දැකලා මේගොල්ලෝ දැන් ආයි රෑ නිදාගද්දි මේ නිින්ද ගියේ නෑලු. ඔහොම ඉද්දි මේ නංගිට වොෂ්රූම් යන්න ඕනි වෙලා. ඊට පස්සේ අක්කටත් කතා කරලා මේ අක්කත් බැන ඉතින් දෙන්නත් එක ගිහිල්ලා. ඊට පස්සේ නංගි වොෂ්රූම් එකේ ඉද්දි නංගිට ඇහෙනවලු උඩ සිවිලිමේ කවුරු හරි හොයියෙන් දුවනවා. ඒක කන් දෙක යාගේ දෝංකාර දෙන එක විදිහට. අක්කට එහෙම සද්දයක් ඇහෙන්නේ නැහැ. අක්කට ඇහෙන්නේ එළියේ ඉඳන් නංගි කෑ ගහනවා මේ විතරයිලු. මේ අර උඩ සිවිලිමේ දුවන එකට නංගි බලලා හොයියෙන් කෑ ගහනවලු. ඊට පස්සේ එකපාරට මෙයාව කවුරු හරි තල්ලු කරා වගේ වෙලා මේ ඒගොල්ලෝ එතන වොෂ්රූම් එකේ මේ බාත් ටබ් එකක් එහෙම තිබිලා තියෙනවා සිමෙන්ති වලින් හදපු. මෙයා ඒ බාත් ටබ් එක ඇතුළට වැහෙලා. දැන් මෙයාට මේ කතා කරගන්න විදිහක් නැහැ. මේ කටහඬ පාට නැති වෙලා ඊට පස්සේ අක්කා බය වෙච්ච පාර අම්මටත් කතා කරලා ඔක්කොම ගාලා අංකල් කෙනෙක් ඇවිල්ලා දොර කල්ලා තමයි මෙයා එළියට අරන් තියන්නේ. එළියට ගන්නකොට මෙයාට වතුරත් බැවිලා සීයක් නැහැලු. ඊට පස්සේ මේගොල්ලෝ දඟලලා මෙයාට කොහොමද සීයක් අරගෙන ඊට පස්සේ මෙයාට සීය ඇවිල්ලා රෑ මේ ඊට පස්සේ මේගොල්ලෝ ඇඬවලු තව එක දවසක්වත් මෙහෙ ඉන්න බෑ ගෙදර යන්න ඕනි කියලා. ඊට පස්සේ අම්මලා කිව්වලු ටිකක් ඉවසන්න අපිත් ප්ලෑන් කරපු ට්‍රිප් එකක් නෙමෙයිනේ කොහොමත් හෙට යනවනේ කියලා. ඊට පස්සේ හෙට උදේ මේගොල්ලෝ මේ ගෙදරින් පිටත් වෙන්න අර ගෙදර අයිතිකාර මිනිස්සුන්ට කතා කරලා යතුරු ගන්න එන්නයි කියලා. ඊට පස්සේ මේ අර යතුරු ගන්න දෙන ගමන් අම්මා අහලා මොකද්ද වෙලා තියෙන්නේ කියලා මේ මිනිස්සයා කියලා මේ එතන හිටපු අංකල්ලා දෙන්නෙක්ට මේ මිනිස්සයා විස්තරේ කියලා. ඊට පස්සේ අම්මටත් කියලා ඔය ගෙදර කලින් ඉඳලා තියෙන්නේ මේ මොනවාද පිරිමි කෙනෙක් එයා අර ගෑනු කෙනෙක් වගේ එක්කෙනෙක්. හරිද? ඒකට අර වචනයක් කියනවනේ මම ඒ වචනේ කියන්නේ නැහැ. එහෙම කියන්න හොඳ නැහැ. මේ ඊට පස්සේ ඉතින් ඔය එයා තමයි ඉඳලා තියෙන්නේ. එයා ඔය දේවාල වලට යන ඒ වගේ වැඩ කරන එහෙම එක්කෙනෙක්. මේ ඔය පැත්තේ ඉඳලා තියෙනවා සල්ලි තියෙන ගෑනු කෙනෙක්. ඔය මේ ඉඩමයි ගේ ලොකු හින්දා මේ ගෑනු කෙනාට ඕන වෙලා තියෙනවා මේ ගෙදර අරගන්න. ඊට පස්සේ මේ ගෑනු එක්කෙනා මෙයාට කියලා ගෙදරින් අයින් වෙන්න මේ එහෙමයි කියලා මේ පිරිමි එක්කෙනා යන්න කැමති වෙලා නැහැ. ඊට පස්සේ අර ගෑනු කෙනා කට්ටියක් ධම්මලා මේ පිරිමි එක්කෙනාට හොඳටම ගස්සලා මේ හොඳටම අමාරු වෙලා ඉද්දි මේ පිරිමි එක්කෙනා අර ගෑනු එක්කෙනාගෙන් ඉල්ලලා තියෙනවා මට වතුර ටිකක් දෙන්න කියලා. ඊට පස්සේ මේ ගෑනු එක්කෙනා කරලා තියෙන වැඩේ වතුර කියලා එයාගේ අතට දීලා තියෙන ඇසිඩ් කෝප්පයක්. මේ මිනිස්සේ ඒක බීගෙන ගිහිල්ලා මේව ඔක්කොම පිච්චිලා මූණවල් පිච්චිලා මූණට ඇසිඩ් ගහලා මූණවල් පිච්චිලා ඔක්කොම මේවා වෙලා තමයි මේ ඔය පිරිමි එක්කෙනා නැති වෙලා තියෙන්නේ ඔය ගෙදර. මේ ඉතින් ඒ පිරිමි එක්කෙනා අර එයාට ඒ වැඩේ කරේ ගෑනු එක්කෙනෙක්නේ. ගෑනු අයත් එක්කලු තරහ තියෙන. ඉතින් අය ගෑනු අයට කරදර කරනවලු. පිරිමි අයට කිසිම කරදරයක් වෙන්නේ නැහැලු. ඕක තමයි සීන් එක. කොහොම ඊට පස්සේ ගෙදර ආවට පස්සේ මේ ළමයි දෙන්නට සතියක් විතර එනකම් හොඳට මූණලු. මේ ඒ වගේ කියන්නේ ඒගොල්ලෝ හොඳටම බය වෙලා නංගිව බාත් ටබ් එකේ එහෙම ඔබලා තියලා තියෙනවනේ. මේ ඉතින් අර ඒගොල්ලෝ එහෙම දේවල් වලට අත්දැකීම් තියන අය නෙමෙයි ළමයි දෙන්නෙක් නේ ඉතින්. ඒ හින්දා මේගොල්ලෝ එදා හොඳටම ෂොක් වුණා කියලා කිව්වා. මේ අක්කයි නංගි දෙන්නම එක ළඟ ඉඳගෙන වොයිස් එක රෙකෝඩ් කරලා එවලා තියෙන්නේ මට. ඒගොල්ලෝ කතාව කියන එකත් මාරම ඉන්ටරෙස්ටිං. ඒ වොයිස් එක මම දෙපාරක් විතර ඇහුවා. ඔන්න මේක තමයි කතාව. මං chat එකේ ස්ක්‍රීන්ෂොට් එකක් විතරක් දාන්න. යාපනයේ පැත්තේ උණු සීන් එකක්.